සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ බබාගේ උදේ සහ දවල් කෑම මම කොහොමද හදාගත්තේ කියලා. මම මේ දේවල් ටික තමයි අරගත්තේ. පුංචියට කපාගත්ත වට්ටක්ක ටිකක්, කැරට් ටිකක්, බොංචි ටිකක්, ඒ වගේම මාළු කෑලි දෙකක්, සුවඳල් හාල්, පරිප්පු. මේ දේවල් ටික තමයි බබාගේ බත් එක හදන්න මම පාවිච්චි කරන්නේ. මුලින්ම හාල් සහ පරිප්පු ටික මම එකට දාලා හොඳින් හොදගෙන බබාගේ කෑම වෙන භාජනයට දාගන්නවා. දැන් මම ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා හාල් සහ පරිප්පු ටිකක් තඹ ගන්නවා. දැන් වතුර එක හොඳින් උතුරනවා. වතුර එක හොඳින් උතුරන්න පටන් ගත්තට පස්සේ මම ලිපේ ගින්දර හොඳටම අඩු කරනවා. මේ වෙලාවේ හාල්ලට යාන්තමින් තැඹිලා තියෙන්නේ. මේ වෙලාවේදී තමයි මම එළවලු ටික එකතු කරන්නේ. එළවලු ටිකත් එක්කම මාළු කෑලි දෙකක් මම මේ වෙලාවේ එකතු කරනවා. දැන් හැන්දෙන් ටිකක් කලවම් කරලා පියනෙන් වහලා බත් එක උයා ගන්නවා. බත් එක සැරින් සැරේ හැඳි ගාන ගමන් තෙත හිඳනකම් උයා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් බත් එකක් උයනට වඩා ටිකක් වැඩිපුර වතුර ප්‍රමාණයක් මේ බත් එකට එකතු කරනවානේ. ඒ නිසා තෙත ගතිය චුට්ටක් හිඳෙනකම් බත් එක තියාගත්තාම ඇති. මොකද අපි වැඩිපුර වතුර තියෙන නිසා බත්තටයි එළවලු හොඳින් තැම්බෙනවා. මේ තියෙන්නේ මං හදාගත්ත බත් එක. මම දැන් බබාට කවන ප්‍රමාණයට බබාගේ භාජනයට කෑම ටික බෙදා ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ බත් එකට මාළු එකතු කරන නිසා මාස 6:00 වගේ ඉඳලා බබෙකුට මේ කෑම එක ඔයාලට දෙන්න පුළුවන්. මම දැන් මේ එකතු කරන්නේ බටර්. බබාගේ කෑම එකට බටර් එකතු කරලා තමයි මම අද උදේ කෑම එක බබාට දෙන්නේ. මම මේ විදිහට බටර් එක බත් එකට එකතු කරන්නේ බටර් එකේ තියෙන පෝෂණ ගුණය ආරක්ෂා වෙන්න ඕන නිසා. මේ තියෙන්නේ මම බබාට හදාගත්ත අද උදේ කෑම එක. බබාගේ දවල් කෑම එක මම හදාගත්තේ පොල් තෙල් සහ සුදු ලුණු එකතු කරලා ටෙම්පරාදු කරලා. ඔයාලා සුදු ලුණු එකතු කරනවා නම් මාස 7න් පස්සේ බබාලට සුදු ලුණු එකතු කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.